Hi, කොහොමද ඉතින් හැමෝටම හැමෝම හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. අද හිතුණා වෙනසකටත් එක්ක පොඩි මේකප් සයිඩ් එකට යන වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා. අද වීඩියෝ එක මේකප් වලට ආස අයට, මේකප් ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙන අයට මේ වීඩියෝ එක වැදගත් වෙයි. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නවා හරිම පොඩි දේවල් වලින් විනාඩි 5ක් 10ක් වගේ කාලයක් ඇතුළත අපිට තියෙනම දේවල් වලින් සිම්පල්ව මේකප් ලුක් එකකට යන්නේ කොහොමද කියලා. ඉතලම අපි මේකප් එක දාන්න කලින් අපේ මූණ හොඳට වොෂ් කරගෙන ඉන්න ඕනේ. ෆේස් වොෂ් හරි ක්ලෙන්සර් පාවිච්චි කරලා ඊට පස්සේ ස්ක්‍රබ් කරනවා නම් ස්ක්‍රබ් කරලා ඔය හැමදේම කරගෙන ටෝනර් කරලා ඔයාලා ගන්න මොනවා හරි ඩේ ක්‍රීම් සන්බ්ලොක් තියෙනවා නම් ඔය දේවල් වලින් පස්සේ තමයි අපි මේකප් එකට යන්න ඕනේ. ඉස්සෙල්ලාම මූණ පිරිසිදු කරගෙන මේ දේවල් ටෝනර් කරගත්තට පස්සේ මම අනිවාර්යයෙන්ම සන්බ්ලොක් එකක් පාවිච්චි කරනවා එළියට යනවා නම්. ඉතින් ඔයාලට ඔයාලගේ ස්කින් එකට ගැලපෙන සන්බ්ලොක් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මට දැනට හොයාගන්න පුළුවන් වුණ හොඳම සන්බ්ලොක් එකක් තමයි මේක. මේක ඔන්ලයින් බ්‍රෑන්ඩ් එකේ SPF 50. හරි සන්බ්ලොක් එක ගාගෙන ඉවර කරගත්තා. අද මට ප්‍රයිම් එකක් නෑ පාවිච්චි කරන්න. මගේ ප්‍රයිම් එක ඉවර වෙලා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේකප් එකට යන්න කලින් ප්‍රයිම් එකක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔන්න ඔයාලගේ ෆවුන්ඩේෂන් එක පාවිච්චි කරන්න. ඔයාලට මෙතනදී ෆවුන්ඩේෂන්ස් ඔයාලට එක බ්‍රෑන්ඩ්ස් වලින් ගන්න තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මම ඩාන්සින් කරන කෙනෙක් හින්දා මට විතර මගේ ෆවුන්ඩේෂන්ස් ඕනි වෙනවා වැඩවලට. ඒ හින්දා මම කලෙක්ෂන් එකක් තියාගෙන ඉන්නේ. වියානා එකේ තියෙනවා, මැක් එකේ තියෙනවා සහ මේ ස්ටික් තියෙනවා. සාමාන්‍ය ස්ටික් එකත් හොඳයි. සහ ඊට අමතරව මම පෑන්කේක් එකක් පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට. සහ මම මේ ඔක්කොම මික්ස් කරලා ගහන්නේ. අද සිම්පල් මේකප් ලුක් එකක් නේ අපි කරන්නේ. ඉතින් ඔයාලට එක ෆවුන්ඩේෂන් එකක් තිබ්බත් හොඳට මැති ඔයාගේ ස්කින් කලර් එකට ගැලපෙන්න. අද මම මෙන්න මේ ෆවුන්ඩේෂන් එක විතරයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ස්පොන්ජ් එකකින් ඔයාලට මේ ගාගත්ත ෆවුන්ඩේෂන් එක බ්ලෙන්ඩ් කරගන්න. ඔන්න ෆවුන්ඩේෂන් එක දාගෙන ඉවර කරගත්තා. ඊට පස්සේ අපේ අයි මේකප් එක තමයි අපි කරගන්න යන්නේ. මෙතනදි සිම්පල් මේකප් ලුක් එකක් කරන්නේ. ඒ හින්දා ලොකුවට හයිලයිට්ස් දේවල් කරන්නේ නැහැ. මේ අයි ෂැඩෝ පැලට් එක මම මෙන්න මේක මම ලොකුවට අයි ෂැඩෝ සයිඩ් එකේ මේකප් කරනවා හරිම අඩුයි. මොකද එච්චර ලොකුවට මම අයි මේකප් දාන්නේ නැහැ. මෙන්න මේක තමයි මම ගත්තේ. මේක මට මතක නැහැ ගාන නම් කීයද කියලා. මම මේක මහරගමින් ගත්තේ. හරි. ඊට පස්සේ මම සාමාන්‍යයෙන් ලොකුවට අයිබ්‍රෝස් අඳින කෙනෙක් නෙමෙයි. හරිද? ඒ කියන්නේ මම හරි ආසයි අර නැචරල් අයිබ්‍රෝස් තියෙනවට. ඒ හින්දා මම එතන පොඩි ටිප් එකක් කරනවා. හරිද? දැන් මෙහෙම ඇඳගත්තට පස්සේ මම කරන්නේ මෙන්න මේ දෙක තියෙනවනේ. මේ ඔයාලට පේනවා ඇති මේකක් ටිකක් ඩාර්ක් බ්‍රවුන් එකක් තියෙනවා සහ ලයිට් බ්‍රවුන් එකක් තියෙනවා. මේකෙන් මෙන්න මෙහෙම අරගෙන මේකප් කියන දේ ළමයි කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. පාවිච්චි කරන විදිය සම්පූර්ණ වෙනස්. ඒ හින්දා ඔයාලට කැමති විදිහට මේකප් ලුක් එක කරගන්න. හරිද? හරි. මෙන්න මෙහෙම ගන්නවා. ඔන්න ඔය විදිහට අයිබ්‍රෝස් දෙක ඇඳගත්තා. ඊට පස්සේ අපේ සිම්පල් මේකප් ලුක් එකේ අපි අයි ෂැඩෝස් වලට තමයි යන්නේ. මම අයි ෂැඩෝස් නම් අයි මේකප් එකේදී අතේම තමයි මේව කරගන්නේ. අද අපි ලයිට් කලර් එකක් දාමු. මෙතන තියෙන ඔක්කොම ලයිට් කලර්ස් තමයි. ඊට පස්සේ අපේ මස්කාරා එකක් පාවිච්චි කරනවා. මේක ඇවිල්ලා මිස් රෝස් එකේක. ඉතින් ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ගොඩක් කටි අයිලයිනර්ස් පාවිච්චි කරනවා. අයිලයිනර් එක අඳිනවා. ඒක ඇඳම හරිම ලස්සනයි. හැබැයි මම සාමාන්‍යයෙන් එළියට යද්දි ගොඩක් වෙලාවට අයිලයිනර් එකක් පාවිච්චි කරනවා හරිම අඩුයි. සහ අද මම මේ කතා කරන්නේ මම එළියට යද්දි දාගෙන යන හරිම සිම්පල් මේකප් ලුක් එකක්. ඉතින් ඒකෙදි මම අයිලයිනර් එකක් පාවිච්චි කරන්නේ නැහැ. මේ වගේ බ්ලෂ් එකක් ඔන්න ඊට පස්සේ පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට දෙපැත්ත හයිලයිට් කරගන්න. ඒ වගේම තමයි අයි ෂැඩෝ පැලට් එකෙත් සාමාන්‍යයෙන් එනවා. ඒවට මම වැඩිපුරම පාවිච්චි කරන්නේ මේක. මෙහෙට තිබ්බා බ්ලෂ් එක පාවිච්චි කරාට පස්සේ අන්තිමට තියෙන්නේ මම ආසම පාට් එක ලිප්ස්ටික්. මාන්නෙන් දවසින් දවස මගේ ලිප්ස්ටික් කලර්ස් වෙනස් වෙනවා. ඔන්න මේ දවස්වල මම ආසාවෙන් පාවිච්චි කරන්නේ මෙන්න මේ දෙක. මෙන්න මේ එකක්. මෙන්න මේක නම් මේ අපේ අම්මා මට ගෙනත් දුන්න එකක්. මේකේ කලර්ස් ගොඩාරියක් තියෙනවා. මේක මාරම ලස්සනයි. අද මම ඔයාලට ඔන්න මේකෙන් මේව කරලා පෙන්නනවා.
හරි ඊට පස්සේ ඔන්න අන්තිමට අපි අපේ ෆවුන්ඩේෂන් එක ෆික්ස් කරගන්න පවුඩර් එකක් යූස් කරන්න පුළුවන් අපිට. මේ ඇවිල්ලා වියානා බ්‍රෑන්ඩ් එකේ මම පාවිච්චි කරන එක. එහෙම හරියටම පොඩ්ඩක්. ඊට පස්සේ අන්තිමට සෙටින් ස්ප්‍රේ එකක් පාවිච්චි කරනවා. ඔය විදිහට තමයි මගේ මේ සිම්පල් මේකප් ලුක් එක මම ඉවර කරගත්තේ. මේ මේකප් ලුක් එක හොඳයි නම් ඔයාලකට කැමති නම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන ගමන් හැමෝම පරිස්සමෙන්. බයි.